අපි ඇවිත් ඉන්නේ නිගම්බවල ටැටු බාබු බොඩි ආර්ට් ඇන්ඩ් සැලොන් ආයතනය වෙත. ඉතින් ලංකාවේ 2002 පටන් ගත්තාම වසර 24ක ටැටු ඉන්ඩස්ට්‍රි එකේ අති දැවැන්ත අත්දැකීමක් තියෙන ප්‍රවීණ ටැටු කලාකරුවෙක් තමයි ටැටු බාබු කියන්නේ. නමින් ගෝවින්දසාමි ජෝර්ජ් ටෝනි. හැබැයි ලංකාවම කවුරුත් දන්නේ ටැටු බාබු කිව්වහම. ඉතින් සිලොන් ටැටු කන්වෙන්ෂන් සාර්ථක කරගන්න ගියවර වගේම මෙවරත් ටැටු බාබු අපිට අති විශාල සහයෝගයක් ලබා දෙනවා. තවශයෙන්ම පසුගිය වසරේ තිබිච්ච සිලෝන් ටැටු කන්වෙන්ෂන් 2025 අපිට බෙස්ට් ඔෆ් ද ඩේස් දවස් 3කදී රුපියල් ලක්ෂ ගානේ අපිට දවස් 3ේම ඒ අනුග්‍රහය දැක්වේ ජෝර්ජ් ටෝනි ටැටු බාබු ආයතනය විසින්. ඉතින් මෙවරත් ටැටු බාබු ආයතනය අපිට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඉතින් මේ වෙලාවේදී මාත් සමගින් එකතු වෙලා ඉන්නේ ටැටු බාබු ආයතනයේ කළමනාකරු රොෂන් මහත්මයා. අයබෝන්. ඉතින් අපි දැනගන්න කැමති ගියවර සිලොන් ටැටු කන්වෙන්ෂන් 2025 සමගින් ඔබ එකතු වෙනා මොකක්ද ඒ ගැන ඔබේ අත්දැකීම? ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්ත කට්ටිය මං හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට තමයි මෙහෙම වැඩක් වෙන්නේ. ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. අපේ ස්ටුඩන්ට්ස්ලත් අරග කරා. ඒගොල්ලෝ සමහරක් කට්ටිය වින් කරා. අපේ ස්ටුඩන්ට්ලා ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. හොඳයි. ඇත්තටම මේ වගේ වැඩ කරනවා නම් අපේ ටැටු ශාස්ත්‍රයට ලොකු දෙයක් ඇත්තටම. ඉතින් ඒ වගේම අපි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම ගියවර අපේ දමිළ ඔඩියන්ස් එක ගොඩක්ම අපත් සමග සම්බන්ධ වෙන්නේ ටැටු බාබුගේ සහයෝගයෙන් හින්දා. ඇත්ත වශයෙන්ම ඒක කියනවා නම් යාපනය වවුනියාව ට්‍රින්කෝමලේ ඉන්න දමිළ ටැටු ආටිස්ලා ඔක්කොම අපේ සර් තමා එකතු කරලා මේකක් හදලා ඒගොල්ලන් තව උනන්දු කරලා. මොකද ඒගොල්ලෝ ගොඩක් මේවට එන්ඩ අඩුකමත් දක්වනවා අපේ ලැංවේජ් එක හින්දා. ඒගොල්ලන්ට එන්ඩ චුට්ටක් මදිකමත් දක්වනවා. එතකොට ඒගොල්ලන්ව උනන්දු කරලා අපේ බාබු සර් ඒගොල්ලන්ගේ ප්ලේසස් වලට ගිහිල්ලා ඒගොල්ලන්ව උනන්දු කරලා මේ වැඩේට තව ටිකක් උනන්දු කරලා තමයි ගිය පාර ගෙනාවේ. ඒ වගේම මේ පාරත් අපි ඒ වගේම අපේ බාබු සර් ගිහිල්ලා ඒගොල්ලන්ට මේ දේ පැහැදිලි කරලා ඒ වගේ වැඩ පිළිවෙලක් කරලා මෙදා පාරත් වෙනදට වැඩිය දමිළ ටැටු ආටිස්ලා පිරිසක් අපි ගෙන්නන්න බලාපොරොත්තු ඉන්න මීගමුවට. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ආයතනයෙන් අපිට හරිම සතුටුයි අපේ විදේශ කලාකරුවන් ප්‍රවීණ ටැටු ආටිස්ලාට පහසුකම් සැලසලා දීලා කෝඩිනේෂන් වැඩ කටයුතු රාශියක් ඔබේ ආයතනයේ වෙතින් සිදු කරන විශාල සහයෝගයක් ලබා දෙනවා. අපි ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඔව් ඇත්තටම කියනවා නම් මේ වගේ වැඩක් කරනකොට ඇත්තටම අපි කලාකාරයෝ හැටියට ඒ කියන්නේ ටැටු ආටිස්ලා හැටියට ඇත්තටම සපෝට් එකක් දෙන්න ඕන. මොකද මේ ෆීල්ඩ් එක තවදුරටත් අපි කරගෙන යන්න ඕන. ඒ හින්දා අපි ඒ වගේ අපේ බාබු සර් ඇත්තටම ලොකු සපෝට් එකක් දෙනවා ගෙස් ආටිස්ලාට ඒගොල්ලන්ට එකමඩේෂන් පිළිබඳව. එතකොට එන තව අපේ තරග කරන්න එන තරගකරුවන්ටත් අපි එකමඩේෂන් සාමාන්‍ය ලොකු ගණන් වලට නැතුව මොකද ඒගොල්ලන්ට පහසු මිලට හරි එහෙම අපි දෙන්න බලාපොරොත්තුෙන් ඉන්න. අපි ඔක්කොම මේ වැඩකට සූදානම් කරලා තියෙනවා. එදා පාර මීගොම. ඉතින් මෙවරත් ඔබ සම්බන්ධ වෙනවා. මොකද්ද ඔබට ටැටු කන්වෙන්ෂන් එකට සම්බන්ධ වෙන්නේ නැ අපේ ප්‍රජාවට දෙන්න තියෙන ඔව් ඇත්තටම කියනවා නම් ලංකාවේ මේ වගේ දේවල් කරනවා අඩුයි. මං කියන්නේ ලංකාවේ ඉන්න ටැටු ආටිස්ලා ගොඩක් කට්ටිය ඉන්නවා ගම්වල හැංගිලා ඉන්න ටැටු ආටිස්ලා. ඒගොල්ලන්ට මේක යනවා අඩුයි ගොඩක් දුරට. මං කියන්නේ ඒගොල්ලන්ටත් එන්න මෙදා පාර මීගමුවේ ඇවන්ට් එකේ තමයි මේ වැඩේ තියෙන්නේ. දමිළ ආටිස්ලාත් ගොඩක් එනවා. දෙස් විදෙස් ආටිස්ලාත් ගොඩක් එනවා මෙදා පාර වැඩේ හොඳට එනවා. කට්ටිය මෙන්න ඇවිල්ලා බලන්න ඇවන්ට් එක. ඉතින් බොහොමත්ම ස්තුතියි. අපි ආරාධනා කරනවා අයානා ඉවෙන්ට්ස් වෙතින් දෙවන වරට තමයි සංවිධානය කරන්නේ ලංකාවේ අති දැවැන්තම ටැටු කන්වෙන්ෂන් එක සිලොන් ටැටු කන්වෙන්ෂන් 2026 මාර්තු 21 සහ 22 ඇලෙන්ඩ්‍රා ගාඩන් හොටෙල් නිගම්බුවල පැවැත්වෙන. අපි ආරාධනා කරනවා එන්න අපත් සමග එකතු වෙන්න.